ෂී මම මේ පොලිසිය එක්කන් ඇවිල්ලා හොරාට හිරේ දැම්මනේ. ෂී පරාදේ අය කාලේ මම හිරේට දාලා තියන්නේ සදළුවටවත් කියන්න ඕන මම එක්කන් එන්න කියලා. කියන්න කියලා පොලිසියට ගිහිල්ලා. මං හොර වැඩක් කරනවා කියලා ඔක දන්නේ නැහනේ. ඔකට කෝල් එකක් කරන් කිව්වනම් හරි. ඕකව පාවා දුන්නා නම් හරි පොලිසියට. එහා ගමේ පොලිසියට. මේ ගමේ පොලිසිය දන්නවනේ මං හොරෙක් කියලා. ඒකින්ද එහා ගමේ පොලිසියට පාවා දෙන්න ඕන. දැන් ඔකට කෝල් එකක් ගමුකෝ. හෙලෝ මේ සඳලු මේ උඹ අරයි මම පොලිසියේ ඉන්නේ බං. උඹ පොලිසියේ ඉන්නේ මොකක්ද උනේ? මම උඹ කටවම් වරේ මම මේ රුපියල් 60000ක් කොරකම් කරලා මේ 60000 නෙමෙයි 22000ක් කොරකම් කරලා මේ පොලිසියෙන් අරන් ගියා. අඩෝ එහෙමද? ඉතින් මම ඉක්මනට බේර ගන්න එන්න. උඹ මාර වැඩනේ කරගන්නේ. ඉඳ මං එන්න. ඩග්ගල එන්න. උඹ එතන උඩ පොලිසියෙන් ඉන්නේ මං උඩ තට්ටුවේද? ආව් උඩ තට්ටුවේ තමයි ඉන්නේ. ඉක්මනට වරෙන් හරි. නියමයි ඌ එනවා කිව්වා. ඉඳපන් කොක පාවලා දෙන්න. නියමයි වැඩේ ගොඩ. අයියෝ මුන් එක්ක වැඩක්වත් කරන්න බෑනේ බා. ඌ පොලිසියට අහුවෙලා හොරා ඔක හොරගම් කරන එකනේ කර වැඩ මේ හැම වෙලාවම කරන්නේ. දැන් මං යන්න ඕන ඌව බේරගන්න. මගුල් එපා වෙනවා බා. මටත් එන්න නඩඩෑනේ. එනකොට මගේ යාළුවා. එනකොට මන්න හොරගම් කරන්නේ. ඕක මේ පාර බේරගෙන හොඳ රිටර්න් එකක් දෙන්න ඕන ඔකට. තපන්කෝ දෙන්න. චමන්කෝ. ඕක කොතන පොලිසියද ඉන්නවා කිව්වේ බා? මේ මං නවත්තලා තියෙන තැන ඉස්සරහට ඇවිල්ලා පැත්තට යනවා කිව්වා නේද? දකුණු පැත්තට මැප් එක දාගත්ත. මැප් එක දාන්නකො ෆෝන් එකේ බැටරි නැහැනේ. ෆෝන් එක ඔෆ් කරන්න. මෙන්න මේ බස් වෝල්ට් එක ළඟ ඉස්සරහා කිව්වා නේද? ඔව් බං. ඔව් මට මතකයි. එන්නේ බස් වෝල්ට් එක නෙමෙයි මොකද්ද බස් නවතුම් පොළ. මෙතනින් ඉස්සරහට ගිහලා තමයි කිව්වේ මෙතනින් නවතුම් බස් එක. කාලේ මට හුඩු තවඩින් හැප්පෙනවා. දැන් කොහෙද තියෙන්නේ මචං හිර කූඩු? මේවා තියෙන කූඩුනේ. කොහෙද පොලිසිය? අර තියෙන්නේ පොලිසිය. තමන් පොලිසියට. හිර කූඩු කොහෙද? උඩ තට්ටුවේ කියලා නේද කිව්වේ? උඩ තට්ටුවේ තමයි අරු ඇත්තේ න. තමන් බලන්න. උඩ තට්ටුවේ ඇත්තේ. පොලිසිය කවුරුත් නැද්ද? ඔය කවුද ඇවිල්ලා ඉන්නේ? අඩෝ කවුද බං? මේ ඊයේ මේ සල්ලි වගේ අකුරකම් කරලා ගිහලා මේ හොරෙක්ව උඩ තට්ටුවට දාලා තියෙනව නේද? මේ යන්නේ එයා පොඩ්ඩක් බලන්න යන්නේ. යනවා එතන ඉන්න සිකියුරිටි එකෙන් ආලා යනවා හරිද? හරි. සිකියුරිටි කෙනෙක් ඉන්නවද බං මෙතන? මෙතන යන්නේ කොහොමද බං? මොනවද මේ දාලා තියෙන්නේ මේ පඩි පිටට අම්මට උඩ ඒ මොනා කරනවද මන් දන්නේ නැහැ ඉතින්. මට කැස්සකුත් ඇවිල්ලා මම ස්පිතාලෙට යන්න හැදුවේ මේක මේ කියනවනේ බං හොරෙක් මේ පොලිසියලෙන් ගියා කියලා. අම්මට හුඩු මෙතන සිකියුරිටි කෙනෙක් හිටියේ නෑනේ බං. මේක දින්න බං. එන්න එපා බං මෙතනට එන්න දෙන්නේ නෑ උඹලට. අම්මට හුඩු එන්න දෙන්නේ නෑ නේන්න. මේ මොකද්ද බං උනේ? උඹට කිව්වේ බං සල්ලි වගේ අකුරගම් කරන්න ගිහිල්ලා කෙලවුණා කියලා. අනේ බලහන්කෝ බං ඉතින් උඹලා හින්දා අපිත් ඉවරයිනේ බං. මාත් පොලිසි ගානේ යන්න ඕන උඹලා හින්දා. බලපන්කෝ. ආයෙනම් මං ඉන්නේ හරිද? අඩෝ එම කරන්න එපා බං ඉතින්. මම බේරගෙන ඵලයන් ලොකු සෑයට කියලා. අනේ මේ උඹ මට මොනවද දෙන්නේ? මම බේරගත්තොත් එක්ක මම මේ මෙච්චරම පොලිසිය ගාන ලගලා මම නිකන් බේරගන්න කියලා තියන්නේ උඹ මට මොන හරි දීපන් බෑ. රුපියල් 50000ක්වත් දෙන්න ඕන මට. 50000 මංගා 22000 තියෙන්නේ. ඒකත් මට අලුත් ෆෝන් එකක් ගන්න ඕන. අනේ මේ පස්සේ ෆෝන් එකක් ගනින් මේ හිරේන්ද්‍ර ෆෝන් ගන්න කොහොමද? මට සල්ලි ටික දීපන්. සල්ලි ටික දෙන්න මාව බේරගනින්කෝ. හැබැයි මට උඹ ෂුවර් නෑ බං. මොකද්ද බං ෂුවර් නෑ කියන්නේ? මාව බේරගනින්. මම උඹත් එක්ක එකට හිටපු යාළුවානේ බං. හරි. හැබැයි උඹ ෂුවර් නෑ මට. උඹ මොනා කරයිද දන්නේ නෑනේ මට. යාළුවනේ ඔක මට ෂුවර් නෑ. ඔක මොනා කරයිද දන්නේ නෑ මට. පොලිස් මහත්තයාගෙන් අහලා යමු. පොලිස් මහත්තයා මේ අරයව එක්කන් යන්නද? පිස්සුද ඔය තමසට මොනා කරන්න හදනවද? එයාව එක්කන් යන්න නම් අර ලොකුසගෙන් අහන්න ඕන. මේ පොඩ්ඩක් ලොකුසගෙන් අහලා කියනවාද මේ මෙයාව එක්කන් යන්න පුළුවන්ද කියලා?
ඉන්නවා මං ගියාලා කියන්න. ලොක්ස මෙන්න මේ එක්කෙනෙක් ඇවිල්ලා මේ අර රුපියල් 60000ක් දුකේ හොරකම් කරපු එක්කෙනා. 60000 හොරකම් කරලා දෙකෝ. අන්න යව නිදාස් කර මේ එකයි යන්න ඇවිල්ලා මේ එක්කෙනෙක්. කායින්ද කියනවාකට. සර් කියන්නද? කෝ උඩ දට්ට ඉන්න එක්කනාද? ඔව් සර් ඔව්. එක්කන් යනවා. හම්බෝ තියන්ත. එක්කන් යන්න ඕන. ඔක මට මොකක් හරි පරිප්පුවක් කියලා ඉදන්නේ. මට ඔක ෂුවර් නේ. ඔක මොකද මේ ළඟදිත් ඔය එක ගිහිල්ලා ඌ මේ පොලිසියට අහුවෙලා ඌ නෙමෙයි ඌගේ ඌත් එක්ක ගිහපු යාළුවා නිකන් බොරුවට පාවා දීලා කියලා මට ඒ යාළුවා කිව්වා. මට මූවා ෂුවර් නෑවා. මොනා කරයිද කියලා මේ මෙතන යන්න බෑ යාළුවනේ. යන්න බෑ බං. ජාච්චිට චමන් බං අයියෝ මොනා කරනවද මන්ද? මොන ගුලද්ද බං? ඕකින්ද තමයි මේ මෙතන යන්න බැරි බං. හරි මෙතන යනකම් ඉතින් ඔයගොල්ලෝ මේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න උනාව අපි. වීඩියෝ එක මැද්දෙන් පැනලා කියන්නේ හරිද? channel එක subscribe කරන්න අනිවාර්යෙන්ම අද subscribe කරවල්ලා බං. බලලා subscribe කරන්න නැනේ බං like දැම්ම. අඩෝ බං අනිවාර්යෙන්ම subscribe කරපන් මචං අපිට 4K ගන්න තියෙනවා මචං හරිද? අපිට 4K ගන්න තියෙනවා. ඒකට subscribe 4000 හරිද? 3600 ගානක් දැන් තියෙන්නේ මේ වීඩියෝ එක දානකොට. ඒකින්ද අනිවාර්යෙන් subscribe කරන්න. පියාමන් අරුව බේරගන්න. ආරිම්බෝ එක්කන් යන්න කිව්වා වරේ. මාව එක්කන් යන්න කිව්වද? ඔව් වරේ. ආයිදා මං එන්න මගේ බඩු ටිකක් අරන්. පොතුගේ බඩු අරන් වරින් ටක් ගාලා. බොහින්ද මම බැනුම් අහන්න උන් ටක් ගාලා වරේ. කොබම මම බස් එක ආරති. ඉක්මනට වරින් බා. අර කොබම පොරේ ඉන්නේ නේ බා. අර වතන්ටත් ගිහලා. මෙහෙ වරේ. ඔබ මොනවද කරන්නේ? යකෝ බලපංකෝ ඉතින්. දාකෝ දැන් සල්ලි දීපන් බොනට රුපියල් කීයක් දෙනවා කිව්වේ 50000 නේ. 50000 දීපන්. ඔබ 60000ක් කරකම් කළා නේ. යකෝ අර සර් කියනවා මට ඇහුණා ඔබ පට්ට බොරුව මේ බොරු කාරේ ඉන්න බෑ. ඔබ මටත් එක්ක බොරු කියලා නේ ඵලයන් බන් යන්න. අර ඉඳන් දෙන්නම් බඩ. දියන් ඉදි. ඉඳ තියාගනි. මේ මොකද්ද බං මේ රුපියල් 2000 නේ බං. අනේ උඹම තියාගනින් බං. දෙබන් උඹට දෙන්න හොඳ වැඩ. උඹ මොනවද බං මට දෙන්න ඕනේ ඉතින් මං මේක රජයේ මේ පොලිසියට කියලා තියන්නේ එහා ගමේ පොලිසියට උඹ පට්ට හොරකම් කරන එක කියලා බස් එකක් හොරකම් කරලා තමයි ඔය කරන් තියන්නේ කියලා මං කිව්වා. උඹ මාරගෙන නැකෝ මං බස් එකක් හොරකම් කරේ නෑ නේ බං. ඒ වැඩක් නෑ මං උඹ රිටර්න් එකක් දුන්නා. කොහොමද ගැම්ම? අපෝ මූ පට්ට හොරේ ඉන්නේ බං. බලපන් මූත් එක්ක මොනවත් ගන්න බෑනේ. දෙබන් උඹට දෙන්න. වැඩක් නෑ මුන්ගේ කතා කරලා වැඩක් නෑ. පියමන් බන් යන්න. මවුකුල. ඉක්මනට යම. දෙබන්කෝ ඔකට දෙන්න හොඳ වැඩ. යකෝ මම මේක හොරකම් කරලා ගත්තා යකෝ. මම කෝටි 12ක් සුපිරි බස් එකක් ගත්තේ මේ. කෝටි 12ක් නේ කෝටි 2ක් දුවේනේ. නේ කෝටි 1මාරයි දුවේනේ. කෝටි 1මාරේ බස් එක කෝටි 2ක් විතර ගියා මේක හදාගන්න. සුපිරියට මේක හොරකම් කරලා ගත්තලු පිස්සුවට. මුක්කු දොන් දන්නේ නෑ බා. කරන්න බෑ නුංග මොනවත්. පියමන් බන් යන්න. මගුල. වීඩියෝ එක ලයික් එකක් දාපල්ලා උඹලා. මේ ෆිල්ම් එක හොඳයි. ලයික් එකක් නෙමෙයි subscribe එකකුත් දෙන්න. දැන් මම මේ යන්නේ මෙන්න මේ මෙතන ඉන්න පොලිස් කාර්යාලය අර එහා ගමේ එකෙක් නේ. මුගෙන් අහලා බලමු. ඔහොම එකක් අරු කිව්වද කියලා. බස් එක යනවා. ඩෝ. බ්‍රේක් නෑ බම් මේ අම්මට සිරි වෙනවනේ ඉතින්. නවත්තවා. බස් එක ඇදලා තියෙන යාළුවනේ. අර අරුහින්ද තමයි මේ ඔක්කොම බලපන් මම බොරුවට නිකන් පොලිසිය ගානේ ගිහිල්ලා. මාමයි මේ එකෙක් ඇවිල්ලා කිව්වද ඔයාලට මේ ඔය ඊපස්සේ තියෙන බස් එක හොරකම් කරපු එකක් කියලා මම. ඔව් පුතේ කිව්වා නම් තමයි ඒ වුණාට ඔයා දෙක හොරකම් කරේ. ඔයා හොරකම් කරා නම් ඩග්ගාලා පොලිසියට යන්න ඕන. මම ඒක හොරකම් කරේ නෑනේ. ඔව් ඒකත් අපි දන්නවා. කියලා දන්නේ නෑ හරිද? මොකද කිව්වේ?
මේ වරෙන් යන පොලිසියට රෙද්ද ඔය බලපන් උඹ හොරගම් කළනේ කො මේ කෝටි කීයක බස් එකක්ද මේ අර ඌ සාක්ෂි දීලා මේ බොරුවට පොටොත් ගහලාද කොහෙද බොරුවට නෑ බොරුවට නෙමෙයි ඇත්තට පොටොත් ගහලා අපිට WhatsApp කරලා තිබ්බා මේ ඔහෙ එනවා යන්න අනේ මා වරෙන් යන්න අනේ මේ එනවා යන්න